බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ලැබුණ අප ඊටාම වාසනාවන්ත පිරිසක්. බුදුරජාණන් වහන්සේගේ ධර්මය මේ ලෝකේ නොපවතින කලකත් අප මේ මනුෂ්‍ය ලෝකේ වාසය කරන්න ඇති. බුදුරජාණන් වහන්සේගේ ශාසනයක් ලෝකෙ තිබෙන කලකත් අපි මීට පෙර මනුෂ්‍ය ලෝකේ වාසය කරන්න ඇති. ඒ කියන්නේ අපිට මීට පෙර බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මය අහන අවස්ථා මුණ ගැහිලා ඇති. නමුත් අපිට ඒ බුදුරජාණන් වහන්සේ නමකගේ ශාසනය තුල උපදව ගන්න පුළුවන් වන ඒ පිළිසරණ ආරක්ෂාව උපදව ගන්න ලැබිලා නැහැ. ඒ නිසා තමයි මේ දක්වාම මේ සසර අපි ඇවිත් තියෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් අපි පිළිසරණ ලබාගෙන තිබුණා නම් අප සසරින් නිදහස් වෙලා මේ වෙන විට. ඒ නිසා අපි මේ ජීවිතයේදී බුදු කෙනෙකුගේ ධර්මයක් ලැබුණ අප දැන් උත්සාහ කළ යුතුයි, කල්පනා කළ යුතුයි ගැන කුමක් ගැනද? මේ සසුනින් උපදවගත යුතු රැකවරණය උපදව ගැනීම පිණිස. බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුළ උපදවගත යුතු රැකවරණය තමයි සසරින් නිදහස් වීම කියන්නේ. මේ සසුන තුළ ඉඳිමින් සසරේ යන්න පුළුවන් නේද? සුගති ලෝකවල සැරිසරමින් යන්න විදිහට අපට සකස් කරගන්න පුළුවන්. නමුත් ඒකත් తాවකාලිකයි. දැන් අපි සුගතියකට යන්න සකස් වුණා කියන්නේ එතන නිත්‍ය වාසයක් ලබන්න බෑ. භාගතුන් වහන්සේ පෙන්වන යම් පිනක් කරන කෙනා සුගතියක ඉපදිනවා. නමුත් ඒ පින ස්ථිර දිගට පවතින නිත්‍ය දෙයක් නෙවෙයි. ඒක සංස්කාරයක්. ඒක ගෙවිලා යනවා. අනිත්‍ය ස්වභාවයෙන් යුක්තයි. ඒතර පින ගෙවුනම් පස්සේ ඒ සුගති ලෝකේ ඉඳ ලැබෙන්නේ නැහැ හැමදාම. භාගතුන් වහන්සේ පෙන්වා දෙනවා යම් කෙනෙක් ඉන්නවා මෛත්‍රී වඩනවා. අප්‍රමාණ චේතෝ විමුක්තිය උපදව ගන්නවා. උපදවගෙන ඒ සමාධිය හොඳින් ස්ථාවර කර ගන්නවා. මෛත්‍රී සහගත අප්‍රමාණ චේතෝ විමුක්තිය හොඳින් වඩලා ස්ථාවර කරගත්ත කෙනා ඒ සමාධි පිරෙන්නේ නැති ස්වභාවයට පත් කරගත්ත කෙනා කලුරිය කරන් පස්සේ බ්‍රහ්මකායික දෙවියන් අතර ඉපදිනවා. ඒ බ්‍රහ්මකායික දෙවියන්ගේ ආයුෂ කල්පයක් ආයුෂ තියෙනවා ඒ ලෝකේ. දැන් අපි අහලා තියෙන කල්පය කියන්නේ අපිට හිතන්න ගණන් කරන්න බැරි තරම් දීර්ඝ කාලයක්. භාගතුන් වහන්සේ පවා උදාහරණ වලින් තමයි කල්පය කියන එක විස්තර කරන්නේ. ඒ තරම්ම දීර්ඝයි. ඒතර බලන්නේ දීර්ඝ කාලයක් සුගති ලෝකයක බ්‍රහ්මකායික ලෝකේ කියන සුගතිතා සපසහිත ලෝකයක්, සුවපහසු ලෝකයක්. ඒ ලෝකේ වාසය කරනවර අප්‍රමාණ චේතු විමුක්තිය උපදවගෙන ඒ සමාධිය පිරිහින් නැති මට්ටමට පත් කරගත්ත කෙනා. නමුත් භාගතුන්ත් පෙන්වා දෙනවා ඒ කල්පයක් ආයුෂ ගෙවලා එහෙන් චුත වෙනකොට එයා සෝතාපන්න වෙලා හිටියේ නැත්තම් එයා ශ්‍රාවකෙක් නොවේ නම් ඒ ලෝකෙන් චුත වෙලා പ്രേත ලෝකේ, නිරේ, තිරිසන් ලෝකේ කියන දුක් සහිත ලෝකවලට යාට යන්න සිද්ධ වෙනවා යනවා කියලා. බ්‍රහ්මකායික දෙවියන් අතර ඉපදෙනකොට යා ආර්ය ශ්‍රාවකෙක් නම්, ඒ කියන්නේ සෝතාපන්න තත්ත්වයට පත්වෙච්ච කෙනෙක් නම් ඒ ආවිෂ ගෙවලා ඒ කල්පයේ ගෙවෙනකොට ආයෙ කොහෙටවත් යන්නේ නැහැ, පිරිනොම් පානවා යා. ආයෙ මෙහෙට එන්නේ නැහැ. ආයෙ දුක් සහිත ලෝකවලට යන්නේ නැහැ. ඒ කල්පයේ අවසානයේදී ආවිෂය ගෙවලා ඒදි පිරිනොම් පානවා යා. එතකොට බලන්න රැකවරණය කියන එක මොකක්ද කියලා අපි තේරුම් ගන්න ඕන. සසුනක් තුළ උපදවගත යුතු රැකවරණය කුමක්ද කියන එක. දැන් අපිට දම්පැන් දුන්නොත්, සිල් රැක්කොත්, මෛත්‍රී වැඩුවොත් සුගතියකට යන්න පුළුවන්. නමුත් අපි තේරුම් ගත යුතුයි භාගතුන් වහන්සේගේ ධර්මයට අනුව ඒ සුගතිය ඉපදීම ඒකායන රැකවරණය නෙමෙයි. සුගතියක ඉපදීම ඌ පමණින් රැකවරණය සම්පූර්ණ වෙන්නේ නැහැ කියන එකයි අපි තේරුම් ගත යුත්තේ. తాවකාලික රැකවරණයක් එතන තියෙන්නේ. ස්වල්ප රැකවරණයක්. ඒක සසරේ ගමන් කරන කාලයත් එක්ක ගත්තොත්, සත්‍යයක් සසරේ ආපු කාලයත් එක්ක ගත්තොත් කල්පය කියන්නේ ස්වල්ප කාලයක්. අපිට පේන්නේ සුගති එක ඉපදලා ඒ ගත කරන කාලය ස්වල්ප කාලයක්. එහෙමනම් අපි කල්පනා කළ යුත්තේ, අපි තේරුම් ගත යුත්තේ භාගතුන් වහන්සේගේ ශාසනය තුල
උපදව ගත යුතු සැබෑම රැකවරණය කොතනද උපදින්නේ? ආර්ය ශ්‍රාවකත්වයේ ඇති කර ගැනීමෙන් තමයි සැබෑම රැකවරණය ඇති වෙන්නේ. ආර්ය ශ්‍රාවකත්වයේ උපදව ගැනීම පිණිස තමයි අපේ ආසාව, අපේ කැමැත්ත, අපේ වෑයම, උනන්දුව, උත්සාහය, සොයා බැලීම තිබිය යුත්තේ. මක්නිසාද එතන තමයි සැබෑ රැකවරණය තිබෙන තැන. දැන් ආකින්චඤ්ඤායතන, නිවසඤ්ඤා නාසඤ්ඤායතන වගේ ලෝක ඊට වඩා දීර්ඝ ආයුෂ තියෙන ලෝක. ආකාසඤ්ඤායතන ලෝකේ ගත්තොත් දැන් සතරෙන් ධ්‍යාන ඉක්මවලා ආකාසඤ්ඤායතන සමාධිය උපදව ගන්න යම් කෙනෙක්. ඒ ආකාසඤ්ඤායතන සමාධිය හොඳින් ස්ථාවර කරගත්තොත් කලුරිය කරන් පස්සේ ආයේ ආකාසඤ්ඤායතන ලෝකෙ ඉපදිනවා. භාගතුන් වහන්සේ පෙන්වා දෙනවා මේ ලෝකේ ආයුෂ කල්ප 20000ක්. ශ්‍රාවකෙක් නෙවෙයි නම් ශ්‍රාවකත්වයේ ඇති නොකරගත්ත කෙනෙක් නම් ඒ ආයුෂ ගෙවලා ආපෞසරයක් තිරිසන් ලෝකේ, പ്രേත ලෝකේ, නිරේ කියන ලෝක වලට එයාට එන්න වෙනවා කියලා. ඒතර බලන්න සැබෑ පිළිසරණක් තියෙන්නේ කොතනද කියලා අපි එයින් තීරුම් ගත යුතුයි. සැබෑ පිළිසරණ තියෙන්නේ කොතනද? ආර්ය ශ්‍රාවකත්වයේ ඇති කර ගැනීමෙන්. ඒටයි අපි උත්සාහ කළ යුත්තේ.